අයිබෝවන් මම ජයන්ත වෙදසිංහ. ඒකී රටක් වෙනුවෙන් අපි එකමුතුවෙන්. මම අද ඇත්තටම කතා කරන්න උත්සාහ කරන්නේ මේ දවස්වල විද්‍යුත් මාධ්‍යවල විශාල වශයෙන් කතා බහකට ඇති වෙලා තියෙන ඊට අමතර අපේ රට තුළ ඇති වෙලා තියෙන මේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත් මේ බලාපොරොත්තු තියාගෙන මේ අවුරුදු 16 දරුවන් විශේෂයෙන්ම අවුරුදු 16 දරුවන් පාට ඇද දැමීමේ ව්‍යාපාරයක් දන්නේ. මොකද හේතුව එක්ද මේගොල්ලන්ගේ බලාපොරොත්තු තියෙන අවුරුදු 16කට පසු දරුවෙකුට රුපියල් 5000ක් දෙන්න කොණ්ඩම් එකක් දෙන්න කියන කතාව. ඊට අමතරව මේගොල්ලන්ගේ ලොකු විශාල බලාපොරොත්තු වෙන මේ රට තුළ ගණිකා වෘත්තිය සහ සමලිංගික විවාහයන් නීතිගත කරන්න. මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්නද? ඒකද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මොකද්ද මේ රටට වෙන්නේ? මේ අපේ රටේ දරුවෙක් අවුරුදු 18ක් වෙනකන් ඒ දරුවෙක් හැටියට තමයි අපි දෙමව්පිය හැටියට. මම තාත්තා කෙනෙක් හැටියට අපි වුණත් හිතන්නේ දරුවෙක් අපි ආදරෙන් බලාගෙන අවුරුදු 18ක් නෙමෙයි අපිත් එක්ක ජීවත් වෙලා උන් කසාද බඳිනකන් අපි දරුවෝ හැටියට තමයි අපි දරුවෝ හැටියට සලකන්නේ. ඒක තමයි අපි සංස්කෘතිය. මේක මේ ලංකාවේ මුස්ලිම් ජාතියද බෞද්ධයෝද ක්‍රිස්තියානි ජාතියද හින්දු ජාතිය මේ ඔක්කොම පිළිගන්නේ ওই ක්‍රමවේදයක්නේ. ඒතකොට ඇයි අපි මේ ක්‍රමවේදයෙන් පිට යන්න හදන්නේ? අපි හිතන්න ඕනේ අපේ දරුවෙක් ගෑනු ළමෙක් විශේෂයෙන් පිරිමි ළමෙක් වුණත් මේ රටේ මේ ක්‍රමවේදය ගෙනල්ලා මේ දරුවෙකුට අවුරුදු 16න් පස්සේ මේ රුපියල් 5000ක් දීලා කොන්ඩෝම් එකක් දෙන්න කියන තරම් කතා කරන්න තරම් නූගත් 2.50 පාලකයෝ ඉන්නවා නම් මේ රටේ මට හිතන්නේ මේ මිනිස්සුන්ට මානසික අසහනයක් තියෙන්න ඕනේ. එක්ක මානසික ලෙඩක් තියෙන්න ඕනේ. එහෙමනම් ඒක හිතා ගන්න බෑ ඇත්තටම. මේ වගේ දේවල් මේ රටට සුදුසු වෙන්නේ නැහැ. මතක තියාගන්න මේ දරුවෝ මේ අපේ රටට ගණිකා වෘත්තියවත් එතකොට ගණිකා වෘත්තිය නැතුව නෙවෙයි ඕන තරම් තියෙනවා මේ රට ඇතුලේ ඕන තරම් ගණිකාවෝ ඉන්නවා. විශ්වාස හිතා ගන්න බැරි ප්‍රමාණයක් ඉන්නවා. මොකද ඒකත් වෙලා තියෙන්නේ මිනිස්සුගේ නැතිකමට. එක්ක මිනිහා දාලා ගිහිල්ලා එක්ක මිනිහා ළමයින්ට කන්න දෙන්න විදියට ගෑණියෙකුට රැකියාවක් නැතිකමට අද තියෙන රටේ ආර්ථික ප්‍රශ්න උඩ මේක හැමදේම ඇති වෙලා තියෙන මේ ගණිකා වෘත්තිය උනත් ඇති වෙලා තියෙන මේ ප්‍රශ්න උඩ. මේක තවත් නීති අනුකර මොකද කියන්නේ? ගෙදර මිනිහට වරෙන් ගෑණි හවසට ගිහිල්ලා උදේට ගිහිල්ලා හම්බ කරගෙන දවල් එනකොට මෙන්න මේකයි මේ රටේ වෙන්නේ. මේක නතර වෙන්න ඕනේ. අනිත් එක මේක කවුරු හරි කියනවා නම් මේකේ ලංකාවට සංචාරක ව්‍යාපාරයෙන් ගෙන්න ගන්න ක්‍රමයක් කියලා. ඒකත් හිතනවා නම් ඒක මෝඩ අදහසක්. මොකද හේතුව මතක තියාගන්න. මේ රටට ওই ක්‍රමවේදයට අනිවාර්යෙන් සංචාරක එනවා. මොකද මේ රටට අවුරුදු 16න් පස්සේ ගෑනු ළමයෙකුට එළියට ගිහිලා නිදහස එන්ජොයි කරන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්, කොල්ලෙකුට නිදහස් වෙන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්, සමලිංගික වුණාද මොන ලිංගිකද හරි කමන්නේ කරන්න පුළුවන් කියලා නිදහස ලැබෙනවානේ. ඒකනේ රජේ බලාපොරොත්තු වෙන්නේ. රජේ හිතනවා නම් ඒ විදිහට මේ සංචාරක ව්‍යාපාරයට මේක ලැබෙනවා කියලා හිතනවනම්. එතකොට මොකද වෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම යුරෝපීය, අරාබි වගේ රටවල් සමහරක් රටවල් කෝටි ගණන් සල්ලි තියෙන රටවල ඉන්න වයසක මිනිස්සු ඔය අවුරුදු 50 60 70 80 කිය මිනිස්සු මේ ලංකාවට එනවා සල්ලි අරගෙන. මොකද මැරෙන්න ඉස්සෙල්ලා හරි හොඳට ෆන්ඩ් එකක් ගන්න ඕනේ කියලා මේ පොඩි කොල්ලෙක් හරි පොඩි කෙල්ලෙක් හරි තියාගෙන. ඕකට එනවා අනිවාර්යෙන්. ඕක නතර කරන්න බෑ. එතකොට වෙන්නේ මොකද්ද? මේකට මේ ගන්න හදන්නේ මේ මාර්ගයෙන් මේ මිනිස්සු ගෙන්න ගන්නද? මේ අපේ දරුවෝ අනාථ කරලා මේ ෆොරිනර්ස්ලට විකුණන්නද? මේ රජයේ බලාපොරොත්තු මේ රජයේ ආදායම මොකද දැන් 2030 වෙනකොට මේ ණය ටික ගෙවන්නත් එපා ඩොලර් වගේ. ඒකද මේ ප්ලෑන් එක. මෙයා කරන්න එපා. මතක තියාගන්න මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අපි ගෝන් තරම් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මේ රටේ තවමත් කරන්න පුළුවන්. මේවා නෙමෙයි කර යුතුයි. මේවට අද පිටිපස්සේ විශාල ව්‍යාපාර ගොඩක් මේකට සම්බන්ධ වෙලා කියලා අපි මාධ්‍ය වලින් ප්‍රකාශ වෙනවා. එක බ්‍රෑන්ඩ් නම් වලින් සඳහන් වෙන එක ලොකු ආයතන වල නම් කියවෙනවා. මේ මොකද්ද මේ කියවෙන්නේ? මේගොල්ලන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ මේගොල්ලන් බිලියන ගණන් වියදම් කරලා ඩොලර් බිලියන ගණන් වියදම් කරලා ලොකු හෝටල් ලංකාව තුල හදලා තියෙනවා. නමුත් මේව පාවිච්චි කරන්න තරම් ලොකු සංචාරක එන්නේ නැහැ. මොකද මේ සංචාරක එන්නේ මොකද ඒ කෙනෙකුට ඇවිල්ලා ඩොලර් 500,000 දවසකට වියදම් කරන්න පුළුවන් තරම් ශක්තිමත් සංචාරක ඉන්දියාව වගේ රටවලින් කොහොමත් එන්නේ නැහැ. මොකද ඒ රටවල මිනිස්සුන්ට වෙන අපේ ඉන්නේ සාමාන්‍ය සංචාරකයෙක් ඇවිල්ලා මේ රටේ වියදම් කරන්නේ. එතකොට මේ සංචාරකයෙක් කෝටි ගණන් වියදම් කරන සංචාරකයෙක් ගේන්න මේ වගේ හොටෙල් වලට
ලෝකෙ ඉන්න හොඳම සල්ලිකාරයෝ වෙන්න ඕනේ. එතකොට මේ මිනිස්සු මේ රටට ගෙනල්ලා අනිවාර්යයෙන් මේගොල්ලන් එනවා මේකට. මොකද හේතුව එතකොට මේ හොටෙල් වල ඇවිල්ලා මාස ගණන් සති ගණන් ඇවිල්ලා ඉඳලා මේ පොඩි කෙල්ලෝ කොල්ලෝ තියාගෙන ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය කරලා අපිට පුළුවන් තරම් ලෙඩ බෝ කරලා එළියට යයි. අන්තිමට එතකොට මේ හොටෙල් වල ආදායම වැඩි වෙයි. රටට ඩොලර් ලැබෙයි. ඕකද බලාපොරොත්තු වෙන්නේ නෑ. මේක කරන්න බෑ. මොකද මේ රටට තුලට කරන්න නම් අනිවාර්යෙන් මේවා වෙනස් විය යුතුයි. මේ රට තුලට අනිවාර්යෙන් මේකත් අනිත් එක මතක තියාගන්න. මේකත් සමග මේ රට තුල මත්ද්‍රව්‍ය කියන එකත් එනවා. මොකද මේක නතර වෙන්න බෑ. මේක අද මත්ද්‍රව්‍ය හබ් එකක් වෙලා තියෙන්නේ. මේ රටට එන මත්ද්‍රව්‍ය ප්‍රමාණය බලුවොත් මේවා පිටිපස්සෙත් සමහරකට මේ රට රජය තියනවද දන්නේ නැහැ. කියන විදිහට දැන් ඔය මේ වගේ දේවල් කරනකොට අනිවාර්යෙන් මත්ද්‍රව්‍ය අවශ්‍යයි. ඒතකොට මේ එන මිනිස්සුන්ට මත්ද්‍රව්‍යත් විකුණන්න වෙනවනේ. මේ ඔක්කොම එක චේන් එකක්ද දන්නේ නැහැ අපිට. ඒකින්ද මේවා වෙනස් වෙන්න ඕනේ. මේ රට තුලට අනිවාර්යයෙන් මේක නතර විය යුතුයි. මේ ක්‍රමවේදේ ගේන්න එපා. මොකද මේ අපි බෞද්ධ සංස්කෘතියක්. අපි බෞද්ධ රටක්. අපි ලස්සන සීලාචාර විදිහට හැදිච්ච දරුවෝ ඉන්න රටක්. දෙමව්පියෝ ඉන්න රටක්. හරිද? ඔය කීප දෙනෙක් අද කුඩු ගහලා පිස්සුනට මිනිස්සු ඇරෙන්න. අංගක් ඉන්නේ මේ රටේ වැදගත් මහත්තුරු නෝනලා මහත්තුරු. හොඳ ගුරුවරු. හොඳ මේ බෞද්ධ නායකයෝ, ක්‍රිස්තියානි නායකයෝ ඉන්නේ. මේ මුස්ලිම් නායකයෝ ඉන්නේ. මේ අමුතුම සංස්කෘතියක් මේ රට තුල තියෙන. මේ බෞද්ධ සංස්කෘතිය තුල ඇතිවෙච්ච කණ්ඩායමක් මේ රටේ ඉන්නේ. මේ රටේ හැමෝම මුස්ලිම්ද, දෙමළද, හින්දුද, ක්‍රිස්තියානිද, බෞද්ධද මේ ඔක්කොම මේ සංස්කෘතිය ඇතුලේ ජීවත් වෙන. මේගොල්ලෝ හැදිලා තියෙන සංස්කෘතියට. හැම දෙයක්ම කරනකොට ඒ සංස්කෘතියට පොඩ්ඩක් හරි ගරු කරනවා. අන්න එහෙම කරන ජාතිය මේ රට ඇතුලේ ඉන්නේ. මේ රට තුළට මේ වගේ ගේන්න හදනවා නම් මේ වගේ මොලයක් නැති නෝගත්කමක් තියෙන මොන හරි පාලකෙක් කවුද පාලකයා මට අදාළ නැහැ. කවුරු කරත් මේක වරදක්. මතක තියාගන්න මේ රට විනාශ කරන්න හදන්න එපා. මේ රටට අපි ආදරේ. මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕන තරම් ක්‍රමවේද තියෙනවා. විශාල වශයෙන් ක්‍රමවේද තියෙනවා. දැනටත් මේ යන ක්‍රමවේදේ වැරේ. නමුත් මේ රටට අපිට දැනට එන සංචාරකයන්ට අනිවාර්යයෙන්ම හොඳ ආදායමක් ගන්න පුළුවන්. අපිට මේ 100% මේ රටට ඒ සංචාරකයන් ඩොලර් ලංකාවට ලැබෙන්නේ නැහැ. මේවා මග නතර වෙලා කළුසල්ලි සුදු කිරීමක් වෙන්නේ. ඒ හින්දා අපි ක්‍රමවේදය හදන්න ඕනේ. රටට 100% මේ රට තුලට ඒ ඩොලර් ටික ලැබෙන විදියක් හදන්න ඕනේ. අපේ සංචාරක දියුණු කරන්න නම් අපිට ගොඩක් ප්‍රොපෝසල්ස් තියෙනවා, අදහස් තියෙනවා. අපිට ඉදිරිපත් කරන්න පුළුවන්, අපිට එකතු වෙන්න පුළුවන් මේ රට ගොඩනගන්න. නමුත් මේ ක්‍රමයෙන් නෙමෙයි. අපිට දියුණු කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ රටේ. අපිට මේ රටේ තියෙන සම්පත්, අපි ලස්සන මෝදක් තියෙනවා. ලස්සන මෝද. අපි තායිලන්තේ ගත්තොත් තායිලන්තේ වගේ රටවල මේ වගේ දේවල් තියෙනවා. නමුත් තායිලන්තේ ගියාම ඔය කියන පමණක් ඒරියාස් වල ප්‍රදේශවල අනිවාර්යයෙන්ම තියෙන මෝදවල අපි හිතන තරම් ලස්සන නැහැ. මතක තියාගන්න අපිරිසුදුයි. මොකද අපි දන්නවනේ. නමුත් අපේ රටේ තියෙන මෝද තරම් ලස්සන මෝදක් මේ වෙන ලෝකෙ කොහෙවත් නැත්. වෙන රටවල ඉතින් මං හිතන්නේ ආසියාවේ නැහැ. හරිද? එතකොට සංචාරකයෝ මේ රටේ මේ මෝදට ආසයි. මේ මෝද ලස්සනයි. මේ මෝදේ ප්‍රයෝජන ගන්න පුළුවන්. මිනිස්සුන්ට ඇවිල්ලා බලන්න දේවල්. එතකොට අපේ ඉතිහාසයක් තියෙනවා. අපේ පෙන්නන සංස්කෘතියක් තියෙනවා. අවුරුදු 30000කට ඇති ඉතිහාස තියෙනවා. මේවා ඉතිහාසයේ පෙන්නලා තියෙනවා. මේ බෞද්ධ සංස්කෘතියත් මේවා පෙන්නන්න. මේකට වඩා තව දේවල් අපේ රට ඇති කරන්න පුළුවන්. මේ අපේ තියෙනවා ආයුර්වේද ක්‍රමවේද තියෙනවා. මිනිස්සුන්ට මේවා මාකට් කරන්න පුළුවන්. මේවා මිනිස්සුන්ට හඳුන්වා දෙන්න පුළුවන්. මේවා කරන්න. නැතුව මේ දරුවෝ විකුණලා කන්න හදනවා නම් මේ හරක් මුන්ට කියන්න ඕනේ හරක් කියලා මම බය නැතුව කියනවා. මේම ප්ලෑන් කරනවා නම් මේක වහම නතර වෙන්න ඕනේ. මතක තියාගන්න මේවට නීති ගෙන අපිට පේනවා ලොකු ව්‍යාපාර මේවට සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලන්ගේ මුදල් වියදම් කරන්න මේ රටේ මේ රට විනාශ කරන්න නම් ඒගොල්ලන්ගේ හොටෙල්ස් ටික විකුණ ගන්න නම් මේක කරන්න දෙන්න එපා. මේක අපි අනිවාර්යයෙන් මේක නතර කරන්න සියලු දෙනාම උත්සාහ කරන්න. මේ රට විනාශ වෙන්න දෙන්න එපා. අපේ සංචාරක ව්‍යාපාරය ගෙනියනවල මේ රට තාමත් බංකොලොත් රාජ්‍යයක් නෙවෙයි මම කියනවා. ඉදත් කියනවා මං අදත් කියනවා මේ රට තුල ඕන තරම් මුදල් තියෙනවා. මේක අපි අනිවාර්යයෙන් වෙනස් කළ යුතුයි. අපිට කතා කරන අපි කියලා දෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකින්ද මේක
මේ ලංකාව තුර සමලිංගික විවාහයන් හෝ සමලිංගික ගණිකා වෘත්තිය එතකොට අනිත් සෙක්‍රම වේදවල් මේ රට තුල නීති කරන්න එපා නීතිගත කරන්න එපා මේ ස්ත්‍රී දූෂණ නතර කරන්න ඕනේ ඒකින්ද මේක වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේක කළ යුතු නෑ කරන්න එපා කියලා තමයි අපි කියන්නේ කියමින් මගේ කතාව මෙතනින් නතර කරනවා